වෙන්න ඕන. ඔයාගා වචන බඩු මොනා හරි තියනවද? ඔයා පොලිස් කාර්යයේද? මේ තියෙන තමන් ඇඳ මේ පිටුතු තියාගන්න ඕනේ. ඔයාට පිස්සුනේ. මාතා ටෙල්නාට වල ඉන්නවද? ඉන්නවනේ. යට බැඳලා නැද්ද සාදු මහත්තයා? බැඳලා. ඉන්නවා සීරෝ එකක්. මොකක්ද අර ලේසියෙන් chance එකක් එන්නේ නැහැ කිව්වේ? සාන් මහත්තයා හිතන්නේ නන්දිත මොන වගේ කෙනෙක්ද? ආයුබෝවන් ශාමයි. ආයිබෝවන්. අපි ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ බී සිනමා channel එකේ බයිස්කෝප් කතාබහ ප්‍රෝග්‍රෑම් එකට. හරි. කවුද මේ ශාම් ප්‍රනාන්දු කියන්නේ? මම මං ගැනම කිව්වොත් ටිකක් මගේ පුනරුත්පත්ති කීපයක් තියෙනවා. ඉස්සෙල්ලාම මේ රජයේ ගුරුවරයෙක් මම. ඊට පස්සේ වේදිකා නාට්‍ය කලාවට සම්බන්ධ ශිල්පියෙක්. සහ ළමයි එක්ක වේදිකා නාට්‍ය ළමා නාට්‍ය කීපයක් රචනා කරලා නිෂ්පාදනය කරපු ළමා නාට්‍ය කලාවට සම්බන්ධ නිර්මාණකරුවෙක්. ඊට පස්සේ කාලෙක මේ සිනමාවට සම්බන්ධ වෙලා රංගන ශිල්පියෙක් විදිහට වැඩ කරමින් ඉන්නවා. ඒ අතරේ දැන් ටිකක් චිත්‍රපට ලියන්න සහ අධ්‍යක්ෂණය කරන්න යොමු වෙලා ඉන්නවා. ඉස්සරහට තව විදිහටත් පුළුවන් නම් තව ටයිටල්ස් වලට මේ පුනරුත්පත්තිය ලබන්නත් හිතමින් ඉන්නවා. ඒ ඔක්කොම අනිත් පැත්තෙන් ගත්තාම ඉතින් ලංකාවේ සාමකාමී පුරවැසියෙක්. හරි. රිවර්ස්ටන් ෆිල්ම් එක මේ දවස්වල ගොඩක් මිනිස්සු ආදරයෙන් වැළඳගෙන ගොඩක් හොඳින් තිරගත වෙන ගුරගන්නේ නිර්මාණයක්. රිවර්ස්ටන් චිත්‍රපටයේ තිරපිටපතල ශාම්මට ලැබුණාට පස්සේ ඒ කියවින් පසු ශාම්මට මොකද හිතුනේ මේ වැඩේ ගැන? සමහර තිරපිටපත් තියෙනවා අපිත් ලියන්න උත්සාහ කරන අය විදිහට සහ මේ නිර්මාණවල ගොඩක් තිරපිටපත ඇතුලේ තමයි මේ නළුවෙකුට අවශ්‍ය වෙන හොඳ සිද්ධි ගොඩනැගෙන්නේ කියන කතාවත් එක්ක හිතපුවාම මේක දැකපුවාම හරි ඊර්ෂ්‍ය හිතිච්ච තිරපිටපතක්. කියන්නේ අපි සමහරක් වෙලට බාර ගන්න වැඩ ඇතුළෙත් සහ බාර ගන්න නැති වැඩත් එක්කත් ගත්තාම අපි කොහොමත් ඉස්සෙල්ලා පිටපතේ කියවන්න හම්බෙන්නේ. ඒ පිටපත කියවපුවාම මේ සමහර ඒවා තියෙනවා අපිට පොඩි උත්තේජනයක් ඇති කරනවා මේ වැඩේ බාර ගන්න ඕනේ කරන්න ඕනේ කියලා. සමහර වෙලාවල් වලට ගොඩාක් ආර්ථික ප්‍රශ්නවල ඉන්නවා නම් එහෙම උත්තේජනයක් නැතුව ගියත් සමහරකට කරන්න සිද්ධ වෙන නිර්මාණයක් තියෙනවා. සමහර ඒවා තියෙනවා තිර පිටපතක් හම්බුනහම මේක මේ වගේ තිරපිටුවත් මට මගේ කරියර් එක ඇතුලේ හම්බ වෙන්නේ කීප වතාවයි කියලා දැනෙන ආයි මේ වගේ එකක් හම්බ වෙයිද කියලා සැක හිතෙන එවැනි හොඳ තිරපිටපත් හම්බ වෙනවා. රිවර්ස්ටන් කියන්නේ ඒ වර්ගයේ මේ අහක දාන්න කොහොමත් හිතෙන්නේ නැති ලොකු ආසාවක් ඇති කරන මට මගේ සලකුණ රංගන ශිල්පියෙක් විදිහට ටිකක් දැනෙන විදිහට තියන්න පුළුවන් තිරපිටපතක් කියලා දැනිච්ච තිරපිටපතක්. ඔව් කොහොමත් ඒක නැරඹුවට පස්සේ අපි ඕන කෙනෙකුට දැනනවා ශාම් ප්‍රනාන්දු කියන සන්නාමය තියන්න පුළුවන් වඩක් ඒක තුළ අයියගෙන් ප්ලේ වුණායි කියන දේ. ශාම් නිර්මාණයක චරිතයක් බාර ගන්නකොට ඔයාට මොකක් හරි යම් ෆ්‍රේම් ඒ කියන්නේ යම් රාමුවක් මොකක් හරි තියෙනවද? එහෙම නැත්නම් රංගන කාර්යයේදී රාමුවක නොසිටින විවෘත පුද්ගලයෙක්ද? ඇත්තට මේක මම හිතන්නේ ඕනම රංගන ශිල්පියෙක් කැමති ඇති තම එකක් අර රාමු වලින් පිට ඒ කියන්නේ තමුන්ව රාමුවකට කොටු වෙනවට මම හිතන්නේ කවුරුත් කැමති නැතුව ඇති. ඉතින් මමත් ඇත්තටම එහෙම කැමති නැහැ. අපිට කියන්නේ මම කිව්වේ අර අපි කිසියම් අවුරුදු ගානක් ඇතුලේ මේ නිර්මාණ ක්‍රියාවලිය හිටපු ඉඳලා අපි ආපස්සට හැරිලා බලනකොට අපිට ඉතුරු වෙන්නේ අපිව සලකනු වෙන්නේ විවිධ විදිහේ විවිධ ශෛලියේ විවිධ චරිත ප්‍රභේදවල තියෙන කැරක්ටර්ස් කරන්න හම්බුනොත් තමයි ඒක නිකන් ජර්නි එකක් විදිහට ඉතුරු වෙන්නේ. ඉතින් මම
ඔය ඇහුවාගේ අවංකවම කැමති ඒ කියන්නේ ඒ ෆ්‍රේම්ස් වල එළිය වැඩ කරන්න. සාර කියන්නේ ඕනම නළුවෙකුට ඒ නළුවගේ මේ බාහිර පෙනුම සහ එයාගේ සමාජ ආර්ථික දේශපාලන පසුබිමත් එක්ක නිකන් ෆ්‍රේම් වෙන දේවල් ටිකක් තියෙනවා. ඒක ලෝකේ ඕන නළුවෙකුට වෙනවා. ඒ කියන්නේ ලේසියෙම මෙන්න මෙයා මේ වගේ එකට කාස්ට් කරන්න පුළුවන් කියලා හිතන එක. ඉතින් ඒ වගේවත් හම්බ වෙනවා. ඒ වගේව අතරේ කවුරු හරි නිර්මාණ ශිල්පියෙකුට විශේෂයෙන් අධ්‍යක්ෂකවරයෙකුට මාව දකින්න පුළුවන් නම් මාව සාමාන්‍යයෙන් දකින්න ෆ්‍රේම් එකෙන් එළියට ගෙනහිල්ලා මගෙන් දෙයක් නිර්මාණය කරන්න පුළුවන් කියන විශ්වාසය අධ්‍යක්ෂකවරයෙකුට හැදුනහම ඒක අපිට ලොකු වාසියක්. ඉතින් ඒ සියලු දෙනාගේ උදව්ව ඇතුළු අධ්‍යක්ෂකවරයා සහ රචකයා ඊට පස්සේ මේක ඉන්න කාර්මික ශිල්පීන් සහ නිර්මාණශීලී සියලුම දායකත්වයත් එක්ක විශේෂයෙන් අංග රචනා ශිල්පියාගේ මේ හැමෝගෙම දායකත්වයත් එක්ක අර මාව ෆ්‍රේම් වෙන්න තියෙන, ඒ කියන්නේ අත්‍යන්තයෙන් ෆ්‍රේම් වෙන්න තියෙන ඒ වලින් පිට චරිත හම්බ වෙනවා නම් ඒක ලොකු වාසියක්. මලකිදුවේ නුඹ ෆාදර් රිවර්ස්ටන් මම හිතන ළඟම වෙනස් චරිත ඔස්සේ සිනමා ප්‍රේක්ෂණ හමුවීමේ වාග්යක් ලැබූ කලාකරුවෙක් ඔබ. මේ හැම චරිතයක්ම ඔබ ඉතා සීරුවට ඉතා දක්ෂව රංගනය යෙදුණා. මේ අවස්ථාවන් ගැන ශාම්මයි හිතන්නේ සහ දකින්නේ කොහොමද? මේ ළඟ හොඳ වැඩ ටිකක් ප්ලේ වෙන්න වාට chance එකක් හම්බුනේ. සමහරට ඔක මෙව අපි ඔයගොල්ලෝ ෂූට් කරනකොට එක විද පරාසනල අවුරුදු වල ෂූට් කරන්න ඇති. හැබැයි මේකේ වාගේ මොකක් වාසනාවක් මත ළඟම බලන්න හම්බ වෙන අපි හැමෝටම. ශා ඒ මරු වැඩ ටිකක් ඇත්තටම. ඔව් විශේෂත්ව කීපයක් තියෙන එකක් තමයි ඔබ කිව්වා වගේ එහෙම එකිනෙකට වෙනස්ව, ඒ කියන්නේ බාහිර ස්වරූපය වෙනස්ව තව විදිහකට ඒ චරිතය ඇතුලේ තියෙන රංගන ශිල්පියා හිතන විදිය, ඒ චරිතය හිතන විදිය වෙනස් වෙන චරිතය කෙනෙකුට වෙනස් වෙන චරිත හම්බ වෙන එක ඇත්තට වාසනාවක්. ඉතින් ඒ වගේම මේ චිත්‍රපටි තුන ඇත්තටම මේ සමාන්තර කාලයක තමයි උදාහරණයකට මලකිදුවේ නුඹ සහ ෆාදර් චිත්‍රපටියේ එකම කාලවකවානුවක තමයි මේ රූගත කිරීම සිද්ධ වුණේ. ඒ කියන්නේ සමහර ෂෙඩියුල් එකක මට සිද්ධ වුණා මේ මලකිදුවේ නුඹ චිත්‍රපටිය අතරේ ෆාදර් චිත්‍රපටියේ සීන් එකට ගිහිල්ලා එන්න. ඒ තරමට මේ කියන්නේ මේ දෙකේ ෂූටින් ෂෙඩියුල් එකත් හරිම සමාන්තරව ගියේ. හැබැයි මේ රිවර්ස්ටන් චිත්‍රපටිය නම් සම්පූර්ණම ඊට පස්සේ අපි නිර්මාණය කරපු චිත්‍රපටියක්. ඒ කිව්වාගේ ඒක ලොකු වාසනාවක්. අර එකිනෙකට වෙනස්, ඒ කියන්නේ විශේෂයෙන් මිනිස්සෙක් විදිහට චරිතයක් විදිහට ඒ පෙනුම වෙනස් සහ ඊට වඩා වැදගත් ඒ චරිතය හිතන විදිහ, ඒ භූමිකාව හිතන විදිහ, එයාගේ මනෝභාවය, එයාගේ චෛතසිකයේ වැඩ කරන විදිහ එකිනෙකට වෙනස් චරිත හම්බ වෙන එක ඒක ලොකු වාසනාවක්. සහ ඒ චරිත කීපයක් සමාන්තරව මේ එකම කාලෙක මාස කීපයක් ඇතුළත ප්‍රේක්ෂකයොත් එක්ක ඒක ඒ ගනුදෙනුව දකින්න හම්බෙන එකත් බෙදා ගන්න හම්බෙන එකත් ලොකු වාසනාවක්. සහ තව පැත්තෙන් අපිට ලොකු ආයෝජනයක් සමහරක් විට තව චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයෙකුට මේ මනුස්සයා තව මොන හරි ටිකක් වෙනස් වැඩකටත් පාවිච්චි කරන්න පුළුවන් කියන සංඥාව දල්වන්නත් පුළුවන්. ඒ පැත්තෙන් ඒක ලොකු වාසියක්. ප්‍රේමනම් ෆිල්ම් එකේ ඇස්සරට කඳුලක් එක් කරන ආදරණීය චරිතයක් වන ඔබ ෆාදර් තුල ලාංකික දේශපාලනයේ හුන් අදම දේශපාලනඥයෙක් වුණා. එතකොට ඇවිරණ සුළු ෆිල්ම් එකක් ගත්තොත් ඒක ඔබේ රංගන ජීවිතයේ තම දක්ෂ රංගපෑමක් ඉදිරිපත් කළ තැනක්. වර්තමාන රිවර්ස්ටන් තුල ඔබ පොලිස් නිලධාරියෙකුගේ සමාජයට නොපෙනෙන පැතිකඩක් පෙන්눔 කරනවා. ඔබේ රංගන ජීවිතයේ මෙතෙක් කළ චරිත වලින් ශාම්මයි වඩාත්ම කැමැත්තක් දක්වන මොකක් හරි පොයින්ට් මොකක් හරි තැනක් තියෙනවද? ඒක ටිකක් අමාරු ප්‍රශ්නයක් ඇත්තටම. ඒ කියන්නේ කඩයින් විදියට සලකුණු වෙන චරිත කීපයක් තියෙනවා. ඔබ සඳහන් කරපු චරිතත් ඒව ඇතුලේ හරිම විශේෂ දේවල්. කියන්නේ ඇවිලන් සොළුයි චිත්‍රපටියේ කමල්ගේ චරිතය, ඊට පස්සේ ප්‍රේමේ නම් චිත්‍රපටියේ විශ්වගේ චරිතය, ෆාදර් චිත්‍රපටියේ මයිකල්ගේ චරිතය, ආයේ මලකිදුවේ නුඹ චිත්‍රපටියේ කවින්ද්‍ර සේනානායක, ඊට පස්සේ ආයේ මේ රිවර්ස්ටන් චිත්‍රපටියේ පින්නවලගේ චරිතය වගේ එහෙම විශේෂ චරිත එකිනෙකට වෙනස් ඒවා ගොඩක් ලැබිලා තියෙනවා. ඔබ කියන එකත් එක්ක මම ඇත්තටම දැන් කල්පනා කරලා බැලුවොත් මම හිතනවා එකක් පැරඩයිස් චිත්‍රපටියේ ඇන්ඩ්‍රූගේ චරිතය මට ගොඩක් විශේෂ චරිතයක්. මොකද එකක් කියන්නේ මම හිතපු නැති
ගැන මම ප්‍රිය කරන ඉන්දීය රංගන ශිල්පීන් දෙන්නෙක් වන රෝෂන් මැතිව් සහ දර්ශනා රාජේන්ද්‍රන් එක්ක රඟපාන්න හම්බේ කියලා ජීවිතේට මම හිතලා තිබුණ නැහැ. ඉතින් මම පෙනී හිටින දර්ශන සියලුම දර්ශන පාහේ ඒ දෙන්නත් එක්ක මේ රංගනෙන් දායක වෙන්න හම්බෙච්ච එක මගේ විශේෂ සලකුණක් මගේ ජීවිතේ. ඒ වගේම මේ ඒ හා සමානව මම සලකනවා මේ රිවර්ස්ටන් චිත්‍රපටියේ පින්නවලගේ චරිතයත් මට රංගන ශිල්පියෙක් විදිහට මගේ වාසනාවට සහ අර ඔබ කියපු මාව සලකුණු කරලා තියන්න පුළුවන් චරිත දෙකක් කියලා සහ මගේ ෆේවරේෂන් එක ඇතුළේ හෙව්වත් විශේෂයෙන් ඒ දෙකත් මම කැමති. ඒ වගේම ප්‍රේමේ නම් චිත්‍රපටිය කියන්නේ ලොකු ඔඩියන්ස් එකක් මාව දැනගත්තේ ප්‍රේමේ නම් චිත්‍රපටියත් එක්ක සහ අඩු වැඩි වශයෙන් අර ඒ හැම නිර්මාණයකටම බොහොම කැමති. මේ මං හිතන්නේ මේ නිර්මාණ දෙක මට පෞද්ගලිකව සෑහෙන විශේෂයි කියලා. රිවර්ස්ටන් පිටපතට එකඟ වීමේදී හා රූගත කරනකොට ඒක ප්‍රදර්ශනයට ලංකාව තුළ පැවති පසුගිය සමයේ පැවති දේශපාලන පසුබිම් මත ඉඩක් ලැබේවිද වගේ බියක් ඔබට ආවේ නැද්ද? අනිවාර්යෙන් තිබුණා. මම හිතන්නේ අපේ සමස්ත නිෂ්පාදන කණ්ඩායමටම තිබුණා, අධ්‍යක්ෂකවරයාට තිබුණා. ඒ පැත්තෙන් අපි නිෂ්පාදකවරයාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. එවැනි කියන්නේ මේ චිත්‍රපටිය ලංකාවේ තිරගත වෙයිද කියලාවත් හිතන්න බැරි අවදානමක් තියෙන කාලේ ඒ පිටපතට මේ චිත්‍රපටියේ සමස්ත නිමාවට කැමතිලා මේ නිර්මාණයට කැමති වෙලා ඒක මේ නිෂ්පාදනය කරන්න බාර ගැනීම සම්බන්ධයෙන් මොකද ඒක ඇත්තටම ලොකු රිස්ක් එකක් කියලා තිබුණා. ඉතින් මොකක් හරි විදිහකට අපිත් හිතමු නැති විදිහට ඒ තිබුණු දේශපාලන ප්‍රවාහය නැතුව ගියා, බිඳ වැටුණා. මට හිතෙන්නේ ප්‍රායෝගිකවත් ඒ නිසාම තමයි ඇත්තටම මේ අපිට මෙච්චර ඉක්මනට මේ චිත්‍රපටිය මේ ප්‍රේක්ෂකින්ට ගේන්න පුළුවන් වුණේ. සමහර සමාජ යථාර්ථයන් තියෙනවා අපිට පිළිගන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අවස්ථාව කියන්නේ කිසියම් විදිහකට ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ලක්ෂණ විසින් කලාවට සිද්ධ වෙන සෑහෙන හොඳ දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේ මොහොතේ සාපේක්ෂව තව අපිට ලංකාවේ යන්න පුළුවන් දේවල් තියෙනවා. අපේ නිදහස ප්‍රකාශනය සම්බන්ධයෙන්, නිර්මාණාත්මක සංනිවේදනය සම්බන්ධයෙන්, සිනමාව පැත්තෙන් තව ප්‍රජාතන්ත්‍රවාදීව තව ලිබරල්ව තව නිදහස්ව නිර්මාණවලට ගමන් කරන්න පුළුවන් සීමාවල් තියෙනවා. සාපේක්ෂව මේ අපි එළඹෙමින් තියෙන ප්‍රවේශය ඉතාම හොඳයි. ඒකේ දිගුවක් විදිහට තමයි මේ රිවර්ස්ටන් චිත්‍රපටියත් අපිට ප්‍රදර්ශනය කරන්න ලැබෙන්නේ. හැබැයි මේකේ තියෙන ඒ දේශපාලන පසුබිම පැත්තකින් තියපුවමත් ඒක පැත්තකින් තියන්න බෑ චිත්‍රපටිය උනට. මං කියන්නේ ඒක ඇතුලේ තියෙන ඒ හරහා මේ චිත්‍රපටිය එහෙම දේශපාලන ප්‍රකාශනයක් විදිහට ලඝු වෙන්නේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ මේකේ තියෙන සුවිශේෂත්වය තමයි මනුස්සයින්ව, ඒ කියන්නේ මේ කතාවක් විදිහට අපි කිව්වොත් දඩයක්කාරයා සහ ගොදුර කියන දෙන්නම මේ සමාජ ක්‍රමයේ තව විදිහකට කවුද දඩයක්කාරයා කවුද ගොදුර කියලා හොයාගන්න බැරි විදිහට මේ අපේ භූමිකා මාරු වෙන කාලෙක ඒක මානුෂීයව දකින්න සහ ඒ පර්ස්පෙක්ටිව් දෙකෙන්ම, ඒ කියන්නේ ඝාතකයාගේ නැත්තම් මේ දඩයක්කරුවාගේ දෘෂ්ටි කෝණයෙන් සහ ගොදුරේ දෘෂ්ටි කෝණයෙන් දෙකෙන්ම මේ චිත්‍රපටිය කියවන්න, මිනිස්සු විදිහට කියවන්න ඉඩක් හදලා දෙන එක මේ චිත්‍රපටියේ සිනමාත්මකව හරි වටිනාකමක් තියෙන චිත්‍රපටියක්. නිර්මාණ අවශ්‍යතාව මත නිර්වත් දර්ශන පිටපත යත්නම් ඔබේ කතා පිටපතටත් කැමති නම් මේ දර්ශන ඔබ එකඟ වේද ශාමයි? ඔව්, ඒ නිර්වත කියන එක පැති දෙකකින් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් සමාජයේ බහුලව කතා කරන්නේ මේ ඇඳුම් නැතුව ඉන්න ශාරීරිකව නිර්වත් වෙන එකනේ. මට හිතෙන්නේ ඊට වැඩිය අමාරුයි රංගන ශිල්පියෙකුට රංගන ශිල්පියෙකුට අමාරුයි තමුන්ගේ ඇතුළාන්තයෙන් නිර්වත් වෙන්න. ඒ කියන්නේ තමුන්ගේ ස්වරූපය, තමුන් හිතන විදිය, දැන් ශරීරයක ලස්සන සහ කැත දකින්නවා වගේම ශරීරයක ඇතුළාන්තයක තියෙන ලස්සන කැත දකින්න නිරාවරණය වෙන එක, ඒ නිර්වත් වෙන එක තමයි රංගන ශිල්පියෙක් කරන්න ඕනේ. ඔබ ඇහුවා වගේ දෙවිදිහම මට ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර ලංකාවේ තියෙන කියන්නේ මිනිස්සුන්ට ඒක දරන්න පුළුවන් සීමාව ඇතුලේ මං කියන්නේ සියලු දේවල්, වයලන්ස්, ප්‍රචණ්ඩත්වය සහ
ආදරය ලිංගිකත්වය කියන දේවල් මිනිසුන්ට දරන්න පුළුවන් සීමාව ඇතුලේ නිර්මාණවලට එකඟ වෙන්න කැමති සහ මම මතක් කරලත් කියනවා අර රංගන ශිල්පීන්ට මේ සමහරක් විට ශාරීරිකව නිර්වත් වෙනවට වඩා අමාරුයි මේ ඔහුගේ අධ්‍යාත්මය නිර්වත් කරන්න චරිතයක් ඇතුළට යනකොට සමහරක් විට ඒ රංගන ශිල්පියාට සිද්ධ වෙනවා ඔහුගේ චරිතය ඇතුලේ තියෙන මේ සමහර අපි මිනිස්සුන්ට පෙන්වන්න කැමති නැති දේවල් අපේ භූමිකාවක් කරා ගේන්න. ඉතින් ඒ නිර්භීතකමත් අගය කරන්න ඕනේ. ඉතින් එහෙම අපේ රංගන ශිල්පීන් කරමින් ඉන්නවා. මම කියන්නේ නිර්වත් වීම කාරණා දෙකෙන්ම අදාළයි. ඒ දෙවිදිහටම නිර්මාණශීලී සෞන්දර්යාත්මක ප්‍රකාශනයකට ඒ දෙකටම මම එකඟයි. මොකද යම් තාදුරට මම හිතන්නේ රිවර්ස්ටල් ෆිල්ම් එකේ ඔබ රඟපෑ චරිතය වුණත් අර පිටින් පෙන් කරකට වඩා නිර්වතක් පෙන්නුම් කිරීමක් තමයි ඒක ඇතුළත දිව යන්නේ කොහොමද. දැන් අපි 2025 2025ට කලින්ට වඩා එතනින් පස්සේ ආපු ෆිල්ම් සෙට් එකෙන් පොඩි හැරවුම් ලක්ෂණයක් ඒ කියන්නේ මිනිස්සු ඔක්කොම ආපහු ෆිල්ම් හෝල්ස් වලට පොරකකා එන්න පුළුවන් තත්ත්වයක් වගේම මේ අර තිබුණ සම්ප්‍රදායික කඩලා බෙද දාලා වෙන වෙන පැතිවලට මිනිස්සු එන්න පටන් ගත්තා. ඒ වගේ ක්‍රමවලට මිනිස්සු ෆිල්ම්ස් හොයන්න ගත්තා. දැන් ප්ලේ වෙන ෆිල්ම්ස් උනත් බහුතරයක් තියෙන ඒ ටයිප් එකට. මේක ඇත්තටම හොඳයි සිනමා මේ ආගමනය සහ නව නිර්මාණ මෙහෙම එකතු වෙන එක සහ අලුත් නිර්මාණ කරුවොත් එකතු වෙන එක. ශාම්මයටත් මේක යම් අදහසක් කියන්න මොකුත් තියේද? ඔව් අනිවාර්යෙන්. ඒ කියන්නේ දැන් අපි හැබැයි මේ පෙරළිය පටන් ගත්ත කෙනෙක් විදිහට රාණි චිත්‍රපටියේ අශෝක හඳගම ඔහු පරිණත අධ්‍යක්ෂකවරේ. හැබැයි සමහරකට ඔහුගේ සිනමාවේ ආපු දිගුවට වඩා වෙනස් විදිහේ ප්‍රවේශයක් තමයි රාණි චිත්‍රපටියේ තිබුණේ. ඊට පස්සේ ඇත්තටම මේ කිසියම් සිනමාව වර්ධනීය තත්වයකට ගේන්න මැදිහත් වෙච්ච අනිත් අය ඔක්කොම අලුත් අධ්‍යක්ෂකවරු. අපි චත්‍ර වීරමන්ව ගත්තත් තිසර ඉඹුලානව ගත්තත් ඊට පස්සේ ලක්මාල් ධර්මරත්නව ගත්තත් ඉලාංගෝ රාම්ව ගත්තත් මේ සියලුම දෙනාගේ පළවෙනි චිත්‍රපටිය මම හිතන විදිහට චත්‍රගේ නම් දෙවෙනි චිත්‍රපටිය. තිසරගේ සෙකන්ඩ් එක මම හිතන්නේ. තිසරගේ සෙකන්ඩ් එක. නිනෝ ලයිව් කලින් කරානේ මෙයා. තිසරගේ දෙවෙනි චිත්‍රපටිය. කියන්නේ වඩා හොඳ ලක්ෂණය තමයි ඒ කියන්නේ විවිධ ශෛලිය විවිධ ශානරවල චිත්‍රපට මේ කීපය ගත්තාම එකම ධාරාවක නෙමෙයි. දැන් සමහරක් විට තියෙනවා අපි සාමාන්‍යයෙන් කියන්නේ මේක රැලි එනවා කියලා. හැබැයි මේවා එහෙම රැලිත් නෙමෙයි. එකිනෙකට වෙනස් මේ ප්‍රවේශයන්ගත්තු සිනමා නිර්මාණ. ඉතින් ඒකේ රැල්ලක් විදිහට හැදුනේ මේවත් එක්ක මේ ප්‍රේක්ෂක සම්බන්ධය තමයි රැල්ලක් විදිහට ගොඩනැගුණේ මේ ලංකාවේ සිනමාවට ආදරය කරන්න පටන් ගත්ත එක. ඒක ඊටාම හොඳ දෙයක්. නැවත ප්‍රේක්ෂකාගාරවලට මේ ප්‍රේක්ෂකයෝ එන්න පටන් ගත්ත එක සිනමා ශාලාවල් වලට. එහෙම ආපු එක ප්‍රවණතා ඇතුලේ රැලි කියන්නේ කිසියම් ප්‍රවණතා ඇතුලේ රිවර්ස්ටල් චිත්‍රපටියත් විශේෂ විදිහක ප්‍රවණතාවයකට එක මේ කියන්නේ මේ ලංකාවේ සිනමාවේ අර සමාජ දේශපාලන නවරැල්ලකට මං හිතන්නේ ලක්ෂණ හදපු චිත්‍රපටියක් කියලා. කිසියම් විදිහක මේ අවමවාදී මිනිමලිස්ටික් ඇප්‍රෝච් එකක ඒ කතාව ඊට පස්සේ තිර රචනය ඒ ස්ටෝරි වර්ල්ඩ් එක ගත්තාම හරි මිනිමලිස්ටික් ක්වොලිටිස් තියෙන හැබැයි නිර්මාණශීලී භාවයෙන් සහ ප්‍රකාශන ගුණයෙන් ඉතාම ඉහළ. ඒ වගේම මේ අපේ ලංකාව ඇතුළේ විශේෂයෙන් අපිට දරන්න පුළුවන් පිරිවැයක් ඇතුලේ කරන්න පුළුවන් චිත්‍රපටියක් වීමත් විශේෂත්වයක්. මොකද එක පැත්තකින් අපි සිනමාව මේ හොඳ ප්‍රේක්ෂකාගාරයක් එක්ක අපි සම්බන්ධ වෙනකොට අපිට දරන්න බැරි නිෂ්පාදන පිරිවැයක චිත්‍රපටි නිර්මාණය කරනවට වඩා මම හිතනවා මේ අපේ හැදුණු මේ ප්‍රේක්ෂකින්ගේ රැල්ල තව හොඳින් පවත්ව ගන්න කියන්නේ සිනමාකරුවන්ගේ පැත්තෙන් නැත්තම් ආයි පොඩි අර දුක හිතෙන්නේ නැති වෙන්න අපේ පිරිවැය අපිට හොයාගන්න බැරුව ගියා කියන මේ ඛේදවාචකයට මුහුණ දෙන්නේ නැතුව මේ අවමවාදී සිනමාවේ මේ හොඳ ප්‍රවණතාවයක් විදිහට මේ රිවර්ස්ටල් චිත්‍රපටි දකින්න පුළුවන්. සහ මේක තව කවුරු හරි අලුත් අධ්‍යක්ෂකවරයෙකුට නිෂ්පාදකවරයෙකුට නිර්මාණ ශිල්පියෙකුට මේ වගේ චිත්‍රපටියක් අපිට කරන්න පුළුවන් කියන එක මම ඒ කියන්නේ ඒක ඉලංගෝ රාම්ගේ නෙළුම් කුළුණ චිත්‍රපටියේ තිබුණා. ඉතින් ඒ ප්‍රවාහය ඊටාම හොඳ එකක්. මේ එක පැත්තකින් සිනමාකරුවන්ගේ පැත්තෙන් හැදෙන නවරැල්ලට හොඳ උදාහරණයක් විදිහට කියන්නත් පුළුවන් චිත්‍රපටියක්. අපේ පන්තියේ ළමයි
ඔබේ ප්‍රථම සිනමා නිර්මාණය කවදා මේ ලාංකික ප්‍රේක්ෂකයන්ට විවර වේවිද? ඒක ඉංග්‍රීසියෙන් අපි ටීච් මී කියලා චිත්‍රපටියාව මගේ පන්තිය ළමයි කියලා. මේ චිත්‍රපටිය මේ වෙනකොට ජාත්‍යන්තර සිනමා උළෙලවල් 7ක විතර ඔෆිෂියල් සිලෙක්ෂන් එකක් විදිහට නියෝජනය කරලා තියෙනවා. ෆ්ලොරන්ස් ජාත්‍යන්තර චිත්‍රපටි උළෙලේ හොඳම චිත්‍රපටිය විදිහට සම්මානයක් දිනාගෙන තියෙනවා. කොල්කටා සම්මාන උළෙලේදී හොඳම ඩිරෙක්ෂන් වලට නොමිනේට් වුණා. ඉතින් ජාත්‍යන්තර එහෙම ෆෙස්ටිවල් ටිකක් නියෝජනය කරන්න ලැබුණා. නමුත් අවංකව කියනවා නම් ඒක මේ ඉන්ටර්නැෂනල් ෆෙස්ටිවල් ඉලක්ක කරලා හදපු චිත්‍රපටයක් නෙමෙයි. ඉතාලම අවංකව ලංකාවේ මේ ප්‍රේක්ෂකයොත් එක්ක අත්දැකීම බෙදා ගන්න උවමනා වෙච්ච එකක්. මොකද ඒ චිත්‍රපටිය බලන්න ලැබිච්ච දවසක තේරෙයි ඒක ඉතාලම පෞද්ගලිකව මගේ පෞද්ගලික අත්දැකීමක්. මගේ දරුවා ඉස්කෝලේට දාන්න ගිහිල්ලා ඇති වෙච්ච මේ ඒක අධ්‍යාපන ක්‍රියාවලියේ ප්‍රශ්නයක් කියනකට වඩා සමහරක් විට මේ පාසල් පද්ධතියේ තියෙන ප්‍රායෝගික ගැටලු සම්බන්ධව කතා කරන ප්‍රවේශයක් හදපු චිත්‍රපටියක්. උත්සාහ කරමින් ඉන්නවා අවංකවම ඊටාම අවංකව මම මගේ චිත්‍රපටිය මේ වෙලාවේ ප්‍රදර්ශනය කරගන්න බැරුව ගියත් ලංකාවේ මේ වෙලාවේ චිත්‍රපටි සාර්ථකව ප්‍රදර්ශනය වෙන එක ගැන ඇත්තටම මම අවංකව සතුටු වෙනවා. මගේ චිත්‍රපටිය පස්සට යන එක සම්බන්ධයෙන් මේ ඒ කියන්නේ ඒක ඉවසා දරා ගන්න පුළුවන් විදිහේ ඊටාම සාර්ථක මේ ප්‍රේක්ෂකාගාරයක් මේ සිනමාවක් අපිට ගොඩනැගිමින් තියෙන හින්දා කියන්නේ ඊටාම අවංකව කියන්නේ මට අපේ සමහර දේවල් අකුල ගන්නත් පුළුවන්. මොකද අනිත් පැත්තෙන් මමත් රංගන ශිල්පියෙක් විදිහටත් මමත් මේ සිනමාවේ මේ ප්‍රබෝධයේ මමත් දායකත්වය දීපු කෙනෙක් විදිහට මටත් ඒ සතුටක් තියෙනවා. ඉතින් එහෙමත් දරාගෙන ඉන්න අතරේ සමහරක් විට මේ මගේ පළමු අධ්‍යක්ෂකවරයාගේ සහ ජාත්‍යන්තර සම්මාන දිනපු සහ අවධානයට ලක්වෙච්ච චිත්‍රපටි කියන ඒ කැටගරි එකේ යටතේ සමහරක් විට චිත්‍රපටිය ප්‍රදර්ශනයට අවස්ථාවක් ලැබෙයි කියන විශ්වාසය තියෙනවා. අපේ පැත්තෙන් උපරිම උත්සාහය දරනවා මේ අවුරුද්දේ මේ චිත්‍රපටිය ප්‍රේක්ෂකයින්ට ගේන්න ඕනේ කියලා. මොකද මේකේ තව පැත්තකින් කතා කරන ලංකාවේ මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන කියන අදහස. ඉතින් ඒක දැන් මේ වෙනකොට මේ අපේ රාජ්‍ය විසින් තීරණය කරලා තියෙනවා, අපේ ගවර්න්මන්ට් එක තීරණය කරලා තියෙනවා අපේ අධ්‍යාපනය වෙනස් වෙන්න ඕන කියන එක. මෙච්චර කාලයක් තිබුණේ මිනිස්සු යෝජනා කරේ ආණ්ඩු ඒ වෙනසට පොඩ්ඩක් බයෙන් හිටියා. හැබැයි අපි දන්නවා මේක ගොඩාක් ක්‍රමයක් විදිහට ගොඩක් පරණයි. අපේ අධ්‍යාපන ක්‍රමය ගොඩක් පරණයි. ඉතින් ලෝකයේ ඉතාම ශීඝ්‍රයෙන් දැන් දියුණු වෙන ප්‍රවේශයක තියෙන. ඉතින් ඒක අනිවාර්යෙන් වෙනස් වෙන්න ඕනේ. ඒ අධ්‍යාපනය වෙනස් වෙන්න ඕන කියන කතිකාවට කිසියම් විදිහක ටූල් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන් චිත්‍රපටියක්. මගේ චිත්‍රපටි කියන්නේ සමාජය ඇතුලේ කිසියම් අදහසක් කතිකාවක් ගොඩනගන්න පුළුවන් චිත්‍රපටියක්. ඉතින් මම හිතනවා මේ අවුරුද්දේ අනිවාර්යෙන් මේ ප්‍රදර්ශනය කරගන්න අවස්ථාවක් ලැබෙයි කියලා. විදේශ රටවල් වලින් ඒ කියන්නේ අපේ දැන් ලංකාවේ ඉන්න එක ඉතාමත් අපේ සිනමාවට ඉතාම හොඳ දෙයක්. ඒ කියන්නේ ශ්‍රී ලාංකික විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් විශේෂයෙන් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉතාලිය, ඇමරිකාව, එංගලන්තය වගේ රටවල් වල ඉන්නවා. ඒක අපේ දේශීය සිනමාවටත් මේ විශාල උදව්වක්. අපේ පිරිවැය හොයාගෙන නිෂ්පාදකවරුන්ට. ඉතින් එවැනි අයත් චිත්‍රපටිය ඉල්ලමින් ඉන්නවා මේ සමාන්තරව ලංකාව ඇතුලේ සහ ලංකාවෙන් එළියේ ඉන්න අපේ විදේශීය ප්‍රේක්ෂකයෝ වෙනුවෙන් මේ චිත්‍රපටි ඉක්මනටම බලන්න හම්බ වෙයි කියලා මම විශ්වාස කරනවා. ප්‍රාර්ථනා කරන බිග් සිනමා channel එකනොත් පුළුවන් ඉක්මනට වැඩේ ප්ලේ කරන්න අවස්ථාව හම්බෙයි කියලා. හරි. ඔබට සිනමාවේදී වැඩිම වාර ගන්න නම් මං හිතන්නේ පෙම්වතිය බිරිඳ වුණේ සමනලී ෆොන්සේකා. ඔව් නේද? ඔව්. එතකොට ශාම්මයා මොකද්ද මේ කම්බිනේෂන් එක ගැන දකින්නේ කොහොමද මේක? මොකද අපි කියත්තොත් අපි පොඩි කාලේ ගත්තොත් අර එක එක යුග තිබුණා කපල් අපි නම් වලින් කියන. දැන් ශාම්මයා ගත්ත ශාම්මන ගොඩක් තැන්වල මම දැක්කේ ප්ලේ වුණේ සමනලී ෆොන්සේකත් එක්ක. හොඳ කම්බිනේෂන් එකක් තිබුණා ඒ වැඩ ඇස්සේ. උදාහරණයකට ප්‍රේමයේ නම් එකේ වුණා. ඇවිලන සුළු එක ඊට හත්පස්සේ වෙනස් වුණත් ඒ කම්බිනේෂන් එකත් මාරයි. ශාම්මයා මේක දකින්නේ කොහොමද මේ කම්බිනේෂන් එක දෙන්නගේ? Kalau sama tapos kaya ke tahun saya mau kita ke tahun ada pati orang mau ketemu sekarang Tintin potterena professor calculus doya Miss Tintin tak asal itu.
ඒක මට හිතෙන්නේ මටත් වඩා ඒකේ ගෞරවය හම් වෙන්න ඕනේ සමනලි ෆොන්සේකට. ඒ කියන්නේ මම පෞද්ගලික විශ්වාස කරනවා අපි එකට මේ භූමිකාවල් නිරූපණය කරන්න ලැබිච්ච අවස්ථාවල් වල මට වඩා ඇත්තටම ඉස්සරහින් හිටිය සමනලි ෆොන්සේකා කියලා. මං හැමතිස්සෙම කරේ එයාගේ හැසිරීමට රියක්ෂන් එක මම හොයාගන්න එක තමයි මම කරේ. ඉතින් සමනලි කියන්නේ ලංකාවේ ඉන්න ඊටාම දක්ෂම සුවිශේෂීම මේ රංගන ශිල්පිනියක්. අපි මම ඊටාම ගරු කරන අපේ අතිදක්ෂ රංගන ශිල්පිනිය මාලනී ෆොන්සේකාගේ සමහරක් විට ඒ ජාන උරුමය තියෙන සහ ඒ විෂන් එක තියෙන ඒ ඇප්‍රෝච් එක තියෙන නිලියක්. ඉතින් ඒක තව මැදට පැන්නොත් ඒක ටිකක් තවත් අපිට ඔප්පු කරලා පෙන්නනවා කුෂේන්‍ය ෆොන්සේකා වගේ මේ ඒ පරම්පරාවේ කෙනෙක් මේ මලකෙදු වෙනම චිත්‍රපටියේ කරන මේ භූමිකා නිරූපණය. ඉතින් සමනලි ඇයගේ පරම්පරාවේ ඊටාම දක්ෂ සුවිශේෂී රංගන ශිල්පිනියක්. ඒ කම්බිනේෂන් එක ඇත්තටම මේ මම ඔබ කියන එකත් එක්ක හිතලා බලපුවාම හරීමට පහසුවක් වෙලා තියෙනවා හැමතිස්සෙම. අර අපි කියන මම මේ මෑතක වැඩසටහන් කීපයක මේක පාවිච්චි කරනවා මේ ඒක මගේම නිර්වචනයක් මේ රංගනය කියන්නේ කිසියම් බන්ධනයකට අහු වෙන එකක් කියලා, මායා බන්ධනයකට අහු වෙන එකක් කියලා. ඒ ස්පෙල් එක ක්‍රියේට් කරනවා ස්ක්‍රිප්ට් එක සහ ඩිරෙක්ටර් කිසියම් මායා බන්ධනයක් අවස්ථාවක් ඒක ඇතුළට අහු වුණාම අපි අර මායාවකට බැඳුනා වගේ තමයි. ඉතින් ඒක ඇතුලේ ඉන්න එකිනෙකාට කරන ගෞරවය, විශ්වාසය, එකිනෙකා සම්බන්ධයෙන් තියෙන මේ ආකල්පය හරි වැදගත් රංගන ශිල්පීන් විදියටත්. ඉතින් ඒක මං හිතන්නේ ගොඩක් උදව් වෙනවා කියලා සමනලි ෆොන්සේකාත් එක්ක වැඩ කරන්න වෙන හැම අවස්ථාවකම. ඒගෙන් මේ බන්ධනයට ප්‍රවේශ වෙන්න ඉතාම හොඳ රුකුලක් උත්ප්‍රේරණයක් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා වෙන්න ඇති මම හිතන්නේ ඒවා මේ ප්‍රේක්ෂකිනුත් ගොඩක් ඉතාම සාර්ථක විදියට දැකපු අවස්ථා සහ ඒ ප්‍රතිචාර අපිට ලැබිලා තියෙනවා. ඒකේ මම අවංකව හිතන්නේ ඒකේ ක්‍රෙඩිට් එක හම් වෙන්න ඕනේ සමනලි ෆොන්සේකට කියලා. ශාම්ම මෙතෙක් කරපු රංගනත්වය බැලුවොත් කරලා නැති. ඒ කියන්නේ කරන්න ආසාවකින් මොකක් හරි ඉදී කැරක්ටර් එකක් තියෙනවද? එහෙම නැහැ. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ පොලිස් නිලධාරියෙක් කියලා. දැන් නිර්මාණ ක්‍රියාවලියේදී මම අහලා තියෙනවා සමහර රංගන ශිල්පීන් කියන මම මේ විදිහේ චරිතයක් කරන්න ආසයි. කියන්නේ චරිතයක තියෙන විශේෂත්වය වෙන්නේ චරිතයේ රස්සාව රංගපාන එක නෙමෙයි. දැන් පොලිස් කාර්යය කියපුවම අපිට හම්බ වෙන මට දැන් පාරට ගියාම හම්බ වෙන පොලිස් කාර්යයව නෙමෙයි ඊළඟ දවසේදී මට හම්බ වෙන්නේ. ඒ නිලය තනතුර පිටිපස්සේ ඉන්න මිනිස්සයව ප්‍රතිනිර්මාණය කරන එක තමයි විශේෂ වෙන්නේ. මට එකම තනතුරක ඉන්න මේ අපිට වෛද්‍යවරුම දිගටම ප්‍රතිනිර්මාණය කරන්න හම්බුණත් රංගන ශිල්පියාගේ භූමිකාව තියෙන්නේ අපි ඒක ඇතුලේ තියෙන මේ වෛද්‍යවරයා ඇතුලේ ඉන්න මිනිස්සයා කවුද කියලා හොයාගන්න එක. ඔහුගේ ආකල්ප මොනවාද? ඔහු කැමති මොනවාටද? ඔහු අකමැති මොනවාටද? ඔහුගේ ඩිසයර්ස් මොනවාද? එයාගේ සෙක්ෂුවල් ෆැන්ටසිස් මොනවාද? ජීවිතයේ අරමුණු මොනවාද? එයාගේ හඹා යෑම ඩ්‍රයිව් එක මොකක්ද කියලා හොයාගන්න එක. මට දිගටම ගුරුවරුන් රංගපාන්න හම්බුණත් මට එක හා සමාන ගුරුවරු දෙන්නෙක් ජීවිතේ හම්බෙලා නැහැ. ඉතින් ඒ නිසා අපේ රංගන ශිල්පියාගේ කාර්යභාරය තමයි මේ. ඒක පොඩි වැරද්දකුත් තියෙනවා මම මේ කවුරු හරි කියන්නේ අලුත් කෙනෙක් අහගෙන ඉන්නවනම් මම මේක කියන්නේ අපිට චරිතයක් කරන්න හම්බුණා මෙයාගේ රස්සාව රංගපාන එක නෙමෙයි ඇත්තටම අපේ රස්සාව. ඒ රස්සාව ඇතුලේ ඉන්න මිනිස්සයව හොයාගෙන ඔහුව නිරූපණය කරන එක තමයි මේ රංගන ශිල්පියාගේ රස්සාව. ඉතින් ඒක ඇතුලේ මට හම්බෙන චරිතයක මට වැදගත් වෙන්නේ ඒ චරිතයේ මේ ටයිටල් නේම් එක නෙවෙයි ඒක ඇතුලේ ඉන්න මිනිස්සයා කොච්චර පරාසයක සැරිසරනවද කියන එක. දැන් මේ වුල්ෆ් ඔන් වෝල් ස්ට්‍රීට් කියන චිත්‍රපටියේ ලියනාඩෝ ඩිකැප්‍රියෝගේ චරිතය ඒ වගේ මේ ඔය සේල්ස් මාකටිං ෆීල්ඩ් එකේ අපි දකින ඉන්ස්පයිරිං මේ මිනිසුන් අපි දැකලා තියෙන අපේ සමාජෙත්. ඒක නිකම් ඇමරිකානු සමාජයාවේ නිකම් ඇමරිකාවේ අර මේ ධනවාදයේ නිකන් පරමාදර්ශී චරිතයක් විදිහට වගේ. ඒ කියන්නේ මේ එක පැත්තකින් විනාශකාරී චරිතයක්.
එතකොට ඒක මේ රංගනය සම්බන්ධයෙන් කතා කරන විචාරකයෙක් කියනවා 21වෙනි සියවසේ ප්‍රබලම රංගනය එයා දකින්නේ මේ වුල්ෆ් ඔන් වෝල් ස්ට්‍රීට් එකේ ලියනාඩෝ ඩිකැප්‍රියෝගේ චරිතය කියලා. ඒකට ඇයි හේතුව කියලා හද්දි කියන්නේ මිනිහෙකුගේ මනෝභාවයක පරාසය. මේක මම ආයෙමත් රිපීට් කරනවා මේ බාහිර පෙනුම නෙමෙයි. ඒකේ ලියනාඩෝ ඩිකැප්‍රියෝගේ බාහිර පෙනුම වෙනස් කරලම නැති තරම්. හැබැයි ඔහු සැරිසරන භාව කලාපේ සීමාව අංශක 360ට කැරගෙනවා. ඉතා විශාල අවකාශයක ඔහුගේ මනෝභාවය ඔහුගේ ආසාවල් අර ඩිසයර්ස් සැරිසරන. ඉතින් එච්චර ඩිසයර්ස් ගොඩක සැරිසරන මිනිස්සෙක්ගේ චරිතයක් නිරූපණය කරන එක සම්බන්ධයෙන් තමයි ඔහු විශේෂ නළුවෙක් විදිහට 21වෙනි සියවසේ සඳහන් කරන්නේ. ඉතින් අපිත් උත්සාහ කරන්නේ අපිට ඒ කිට්ටුවටවත් එන්න බෑ. උත්සාහ කරන්නේ ඒ භාවමය කලාපය ඇතුලේ අපිට කොච්චර සැරිසරන්න පුළුවන්ද කියන එක අනුව තමයි අපේ සාර්ථකත්වය මේ ප්‍රේක්ෂකයෝ දකින්නේ. අද දවසේ ඔබේ වර්ණාකාලින කොටසක් අපේ නිල් වෙන් කරගනිමින් මෙහි පැමිණියාද අපගේ බී සිනමා නාලිකාව හා එකතු වූවාද ඔබට බොහොම ස්තුතියි ශාමයි. ඒ වගේම ඔබගේ නිර්මාණය මගේ පන්තියේ ළමයි නුදුරේම සිනමා ශාලාවල තිරගත වී වඩා ජනප්‍රසාදයට පත් වේවායි මෙන්ම සීලකකදී සාර්ථක වේවායි බී සිනමා අප ප්‍රාර්ථනා කරනවා. හමුවු තවත් දවසක. දුම වාසනාවන්ත අතක් නෙතියෙන් අඩියෙන් අඩියට දනලාව. එයා මගේ පුද්ගලික ජීවිතය.